සුබ දවසක් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාටම. ඉතින් ඊටම සාදරයෙන් පිළිගන්නවා ඔබව මගේ නාලිකාවට. මගේ YouTube නාලිකාව Bonsai Agri. ඉතින් අදත් මම අරගෙන ආව විශේෂිත තෙල් වර්ගයක් ඔබගේ බුලත් වගාවට ඊටමත් අවශ්‍ය කරන තෙල් වර්ගයක්. මොකද ඔබ නිවසේ ඔබගේ ආගම මතක් කිරීම සඳහා බුලත් වැලක් දෙකක් හිටවගෙන ඇති. ඉතින් ඒටත් බෙහෙතක් වශයෙන් උත් ඒ වගේම මහා පරිමාණින් ගොවිතැන් කඩන නියැලෙන බුලත් ගොවීන් සඳහාත් මා විශේෂිත කුමිනාශක වර්ගයක් තමයි අරගෙන ආවේ. ඔබගේ බහුල බලපාන බුලත් වල තියෙන ලෙඩ රෝග ඒ සඳහා 100%ක් නිවාරණය කරන බුලත් වර්ගයකට අවශ්‍ය කුමිනාශක වර්ගයක්. කුමිනාශක වර්ග කියන්නේ බුලත් වැල් වලට පිටිමකුණු සුදු මැස්සෝ කලාමැදිරි වැනි සත්තුන්ගේ බලපෑම ඇති වෙන්නේ කුමි සත්තුන්ගේ. ඉතින් ඒට ප්‍රතිකර්මයක් වශයෙන් තමයි මම ඔබට තෙල් වර්ගයක් අරන් ආවේ. තෙල් වර්ගය ඇවිල්ලා තෙල් වර්ගය ඔබට පෙන්නන්න. ග්‍රෑන්ඩ් පොපනපෝස් කියන තෙල් වර්ගය ඔබට නැවත වරක් පෙන්නන්න රූපරාමුව. ග්‍රෑන්ඩ් පොපනපෝස් කියන කුමිනාශක වර්ගය. ඉතින් මේ මහා පරිමාණයෙන් බුලත් කරන මම බුලත් දිනි 1500ක් පමණ මෙතන හිටවලා තියෙනවා. ඉතින් ඒක දැන්ට කුඩා විදි තියෙන මාස 4ක විතර කාල සීමාවක් වෙන්නේ. මේක දැන් ඉඳන්ම මේට කුමිනාශක යොදීම හැකියාව අවශ්‍ය වෙනවා. ඔබට පෙන්වන්නම් ඒ දැන්ට මම පරක් වෙලා තියෙන හින්දා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එවැනි රෝග තමා සඳහා තමයි ඔබට මම කිව්වේ ඒ බෙහෙත් වර්ගය පාවිච්චි කරන්න කියලා. ග්‍රෑන්ඩ් පොපනපෝස් කියන බෙහෙත් වර්ගය කුමිනාශක වර්ගය ඊටම 100% ඵලදායීතාවය ඊටමත් හොඳයි මේ බෙහෙත් වර්ගය. ඔබත් පාවිච්චි කරලා බලන්න. ඔබටත් හොඳ විසඳුමක් ඔබගේ බුලත් වගාවට ලැබේවි. ඒ වගේම බුලත් වලින් තමත් රෝගයක් තමයි මුළු බුලත් වැලම කුණු වෙලා පත්‍ර කුණු වෙලක් වෙනවා. ඒට ඒ අඩංගු වෙන කලාමැදිරිය මගින් තමයි ඒ රෝගේ බෝ වෙන්නේ. ඉතින් ඒට උසුමත් වශයෙන් ඔබට පුළුවන් ගොඩ විසඳුමක් වශයෙන් ඔබට පුළුවන් කිරියාල හිටවන්න. මමත් තැන් වල කිරියාල හිටවලා තියෙනවා. ඒ වගේම තැන් කෙසෙල් හිටවන්න පුළුවන්. ඒ බුලත් වලට වැළඳෙන රෝග මේ කිරියාල ගහට තමයි වැළඳෙන්නේ. ඒ ඉස්සර පැරණාන්ගේ මතයක්. ඉතින් ඔබටත් කිරියාල හිටව ගන්න ඔබේ බුලත් වැල් තියෙනවා නම් ඒ බුලත් පාතිය ඇතුළත හිටව ගන්න. ඉතින් ඒකත් මතක් කරන ඒ වගේම බුලත් පාතියක් ඇතුළත යනකොට පොල් තෙල් දාගෙන යන්න එපා. බිත්තර ආහාරයට අරගෙන යන්න එපා. හොඳට සබන්දලත් හොදගෙන පිරිසුදුලා යන්න තමයි ඉල්ලන්නේ. එතකොට බුලත් වගා හරි පිරිසුදු අවුරුදු ගාණක් බුලත් වලින් පළදා ලබාගෙන හැකියාව තියෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. එහෙනම් තවත් දවසක හම්බ වෙන බලාපොරොත්තු වෙමින් ඔබේ සමු ගන්න. බොහොම ස්තුතියි.